Hi! අද අපි ලෑස්ති වෙන්නේ උතුම් කර්තව්‍යයක් කරන්න. ඉතින් අපි අද මේ බුද්ධ පූජාවක් පූජ කරන්න තමයි මේ පිළියෙල කරලා තියෙන්නේ. ඉතින් අපේ පවුලේ හැමෝම එකතු වෙලා දැන් ඉතින් අපි මේ ව්‍යාංජන කීපයක් ලෑස්ති කරගත්තා. දැන් පළතුරු ටික අපි already කපලා තියාගත්තා. ඉතින් මේ ටික අපි දැන් බෙදලා මේ ඊට පස්සේ අපි බුද්ධ පූජාව තව ටිකකින් පූජා කරනවා. ඉතින් මේ මමයි මගේ හස්බන්ඩුයි බොහොම කඩිමුඩියේ බුද්ධ පූජාව භාජන වලට බෙදා ගන්නවා. මොකද නියම වෙලාවට බුද්ධ පූජාව පූජා කරගන්න ඕන නිසා. ඉතින් මේ පූජාවට අවශ්‍ය ව්‍යාංජන ටික එදා උදේ මෙන්න මේ විදිහට තමයි මම සූදානම් කරගත්තේ. මම බුද්ධ පූජාවට හදන්නේ බීට් කරි එකක් හදනවා, මෂ්රූම් තෙල් දාලා හදනවා, බෝංචි උයලා සුදු ලුණු කරි එකක්, කේල් මැල්ලුමක්, මං ලුණු අමු මිරිස් ඒවා ටික කපලා ලෑස්ති කරන් තියෙනවා. ඊට පස්සේ තව මං හදනවා රුලා සව් එකක් හදනවා. ඒක මං පෙගෙන්ඩ දාලා තියාගන්නවා. ඉස්සෙල්ලම මං හදන්නේ සව් එක. ඉතින් ඒකට අවශ්‍ය කජු රේසින්ස් මේ විදිහට රෝස්ට් කරා. සව් එක හොඳට මේ පෙඟිලා තියෙන්නේ. සව් එක තැම්බෙන අතරතුරේ මම පොල් කිරි එක මේ විදිහට හදා ගන්නවා. කරදමුංගු කරල් ටිකක් මම කොටා ගත්තා. පස්සේ කිරි ටිකක් රත් වෙද්දි කිතුල් පැණි ඇඩ් කරගන්නවා. සව් එක මේ වගේ හොඳින් නටනකොට මං කලින් රෝස්ට් කරගත්ත කජු රේසින්ස් ටික ඇඩ් කරා. පැණි වලින් ආපු ලස්සන පාටක් තිබ්බ සව් එකේ. ඉතින් දැන් සව් එක නම් හදලා ඉවරයි. දැන් මම මේ උයාගන්නේ බීට් ව්‍යාංජනය සහ බෝංචි ව්‍යාංජනය. ඒ දෙකම මම ඉස්සෙල්ලා ටිකක් ටෙම්පරාදු කරලා ඊට පස්සේ කිරි දාලා උයා ගන්නවා. මේ කරිස් දෙකම මම එකපාර තමයි උයාගන්නේ. ඉතින් ඒවා ටිකක් තැම්බීගෙන එනකොට කිරි දාලා මේ විදියට උයාගත්තා. බෝංචි එක නම් ඉතින් ඉක්මනට දෙනවනේ. ඒක මම ඊට පස්සේ කරි ඩිෂ් එකකට මේ වගේ බෙදාගත්තා. මේ වෙද්දි බීට්‍රූට් ව්‍යාංජනයත් ලෑස්ති. ඉතින් ඒක හොඳට හිඳිලා තියෙනවා හොඳ සුවඳකුත් එක්ක. ඊට පස්සේ මම හතු ව්‍යාංජනය තමයි ලෑස්ති කරගන්නේ. ඉතින් හතු වලට අවශ්‍ය කලමනා ටික මේ විදිහට මං තෙලට දාලා ටිකක් ස්ටර් ෆ්‍රයි කරගන්නවා. ලුණු මාළු මිරිස් රම්ප කරපිංච. ඉතින් ඇත්තටම මම මේ දේවල් කරන්නේ බොහෝම සතුටින්. මොකද මම මේ බුද්ධ පූජාවක් වෙනුවෙන් මේ දේවල් පිළියෙල කරගන්නේ. ඉට ලැබෙන අවස්ථාවල මම පවුල කට්ටියත් සහභාගී කරගෙන ගෙදරදි මේ වගේ බුද්ධ පූජා පවත්වනවා. හතු ටික තෙම්පරාදුවට මේ විදිහට ඇඩ් කරගෙන ඒක ඉදෙන අතරතුර මම සුදුලුණු ටික උයන්ඩ ලෑස්ති කරගන්නවා. තක්කාලි ටික මම මේ විදිහට හතු එකට ඇඩ් කරනවා. ඊට පස්සේ සුදුලුණු එකට අවශ්‍ය ලුණු කරපිංච ටික දාගෙන ඊට පස්සේ මම එක මිටිකිරි ටිකක් දාලා හින්දලා තමයි සුදුලුණු එක හදාගන්නේ. ඊට පස්සේ කේල් මැල්ලුම මම ලුණු පොල් සහ කහකුඩු එක් කරලා මේ වගේ මලව ගන්නවා.
මෂ්රූම් එකත් දැන් ඉදිලා තියෙන්නේ. අන්තිමට මම සෝයා සෝස් ටිකක් දාලා ඒකත් උයලා ඉවර කරගත්තා. අන්තිමටම සුදුලූණු වෑංජනය තමයි තියෙන්නේ. ඒකත් කිරි දාලා හින්දලා මේ විදිහට උයාගත්තා. මේ තියෙන්නේ මම පිළියෙල කරගත්ත ව්‍යාංජන බත් සහ සව් පුඩින් එක. අපේ ගෙදර බුද්ධ පූජාව තියෙන වෙලාවට දුවයි පුතයි තමයි මල් සූදානම් කරන්නේ පූජාවට. ඉතින් දුව නම් මේ වෙලාවේ ගෙදර නැහැ. පුතා තමයි මේ විදිහට මල් කපලා වාස් වලට දාලා පූජාවට මල් ටික සූදානම් කරේ. මමත් මේ වෙද්දී කිචන් එක අස්පස් කරලා ඇඳුම් මාරු කරගෙන දැන් මේ පළතුරු කපනවා බුද්ධ පූජාව වෙනුවෙන්. ඉතින් එදා තථාගතයන්න් වහන්සේ වෙනුවෙන් දහවල් පූජාව මේ විදිහට තමයි අපේ ගෙදර අපි පැවැත්වුවේ. ඉස්සෙල්ලාම අපි මල් පූජා කරා. ඉතින් මේ පුණ්‍ය කර්මයට ඔබ සියලුම දෙනාවත් බැතිසිතින් සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපි සකසාගත් ආහාර මල් පහන් සුවඳ දුම් තථාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරේ. ඉතින් මේ පූජාව දකිද්දී හිතට හරිම සතුටක් තමයි දැනෙන්නේ. තථාගතයන් වහන්සේ කෙරෙහි හරිම ශ්‍රද්ධාවක් තමයි හිතට මේ වෙලාවේ දැනෙන්නේ. මේ මහඟු පින්කම ඔබත් දැක බලා සිත් පහදා ගනිත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.